සුබම සුබ දවසක් ඩේලි ලයිෆ් විත් ශෂි මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නාවේ මගේ අලුත් ගෙදර තේ හදන තැන මම කොහොමද සකස් කරගත්තේ කියලා. ඉතින් මම මුලින්ම මේ තැන හොඳින් පිරිසිදු කරගන්නවා. මම මුලින්ම මගේ ටී කෝනර් එක ලස්සන කරගන්න මුලින්ම මම මල් වාස් එකක් තියාගන්නවා. මම ඊළඟට ටී කොෆී සුගර් මගේ බොටල් ටික තියාගන්නවා. මම මෙතන කොෆී කියන එකට තමයි මගේ මිල්ක් පවුඩර් එක දාගෙන තියෙන්නේ. මම තවත් මෙතන ලස්සන කරගන්න ඉන්නෝ ප්ලාන්ට්ස් දෙකක් එකතු කරගන්නවා. මම මගේ ළඟ තිබුණ බඩු වලින්ම තමයි මේ ටී කෝනර් එක හදාගන්නේ. ඉතින් මම දැන් මෙතනට මගේ කෙටල් එක එකතු කරගන්නවා. ඇත්තටම කියනවා නම් මේ ටී කෝනර් එක තියෙන්නේ අපේ ලිවින් ඒරියා එකට ඕපන්ව. මම වීඩියෝ එකේ අවසානයේදී ලිවින් ඒරියා එකට ඕපන්ව ටී කෝනර් එක තියෙන්නේ කොහොමද කියලා ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. මගේ ළඟ තවම කප් හෝල්ඩර් එකක් නැති නිසා මම මේ වගේ ලොකු ප්ලේට් එකක මගේ කප් ටික තියාගන්නවා. මම මගේ පීරිසි ටික මෙන්න මේ වගේ ප්ලේට් රැක් එකකින් අස් කරලා තියාගන්නවා. ඉතින් ඔයාලටත් ගෙදර තියෙන පොඩි දේවල් ගෙදර තියෙන දේවල් වලින් මේ වගේ ටී කෝනර් එකක් හදාගන්න පුළුවන්. මේ වගේ තේ හදන තැනට ටේබල් මැට් එකක් දාගන්නවා. ඒකට හේතුව තමයි අපි තේ හදන තැන අපිරිසිදු වෙනවා. එතකොට අපිට තියෙන්නේ මේ ටේබල් මැට් එක හොඳින් හොදලා වේලගෙන ආයෙ මෙතෙන්න දාගන්න එක විතරයි කරන්න තියෙන්නේ. එතකොට අපි මෙතෙන්න කූඹි එන්නෙත් නැහැ. ඉතින් මෙන්න මේ වගේ තමයි මම මගේ ටී කෝනර් එක සකස් කරගත්තේ. ගොඩක්ම මම මෙතන ගෙදර තිබ්බ දේවල් තමා. ඒත් මම ගොඩක් දේවල් ඔන්ලයින් ඕඩර් කරගෙන අරන් තියෙනවා. ඉතින් මගේ කලින් වීඩියෝස් වල තියෙනවා මම ඔන්ලයින් ඕඩර් කරගත්තේ කොතනින්ද කොයි පේජ් එකෙන්ද කියලා. ඉතින් අවශ්‍ය අය ගිහින් ඒ වීඩියෝ එක බලන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. මෙන්න මේ වගේ තැනක තමයි මගේ ටී කෝනර් එක තියෙන්නේ. අපේ ස්ටෙයාකේස් එක යට තමයි මගේ තේ හදන තැන තියෙන්නේ. මේක ලිවින් ඒරියා එකට ඕපන්. ඉතින් ලිවින් ඒරියා එකේ ඉඳලා බලද්දී ටී කෝනර් එක පේන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලටත් මේකෙන් හොඳ අදහසක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම හිතනවා. ඔයාලගෙත් මොනා හරි අදහස් තියෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ආසයි ඒවා දැනගන්න. ඉතින් මගේ YouTube channel එකත් එක්කන් එකතු වෙලා නැත්නම් එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. මගේ වීඩියෝ එකත් එක්කන් එකතු වෙලා හිටියට බොහොම ස්තුතියි. මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. සුබම සුබ දවසක් වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.